අයිබෝන් දුවේ පුතේ ඩිග් සම්මන්ත්‍රණ මාලාවේ අපි පළවෙනි ප්‍රශ්න 10 පසුගිය පාස් පේපර් එකේ සාකච්ඡා කළා. අද අපි එකතු වෙලා ඉන්නවා දෙවනි පළවෙනි කොටසේ ඉතුරු ප්‍රශ්න ටික නැත්නම් දෙවනි කොටස සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවර කරන්න. ඔයාලට මේ රෙකෝඩින් එක ඉවර වෙනකොට පසුගිය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට අදාළ සියලු ප්‍රශ්න අපි අද සාකච්ඡා කරලා ඉවර කරනවා. එතකොට ඒ සියල්ල නරඹන්න පුළුවන්. රයිට්. පුතේ අපි නැවැත්වී ගිය සතියේ 10 වෙනි ප්‍රශ්නේ අද අපි 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් වැඩ පටන් ගමු. හරි. එතකොට ඉතින් 11 වෙනි ප්‍රශ්නේට එක්ක රයිට්. 10 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා අන්තිමට 11 වෙනි ප්‍රශ්නෙට අදින්මු. 11 වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ පහත ගොනු දිගු වලින් කවරක් ශ්‍රව්‍ය ගොනු ආචයනය කිරීම සඳහා භාවිත කරන්නේද කියලා අහනවා. හරි. දන්න ප්‍රශ්නයක් නේද? අපි ටිකක් දන්න කොටසක් right. තියෙන ප්‍රශ්නේ. right. ශ්‍රව්‍ය ගොනු කියලා කියන්නේ අපි අර වෙබ්සයිට් වලට එහෙම ගිහිල්ලා සින්දු එහෙම ඩවුන්ලෝඩ් කරනවා. නේ? සින්දු ඩවුන්ලෝඩ් කරනකොට ඔන්න ඔය කියන ශ්‍රව්‍ය ගොනු ටික අපිට හම්බ වෙනවා. TXT, MP3, DOCX, PDF කියලා කියනවා. TXT ගොනුවක් කියලා කියන්නේ පුතේ ටෙක්ස්ට් ෆයිල් එකක්. ඊට පස්සේ MP3 කියලා කියන්නේ ශ්‍රව්‍ය ගොනු. නේද? audio file. DOCX කියන්නේ word document එකක්. .pdf කියලා කියන්නේ PDF document එකක්. තව තියෙනවා MP4 කියලා. MP4 කියලා කියන්නේ වීඩියෝ ගොනුවක්. ඔහොම ආකාරයට විවිධ ගොනු තියෙනවා. .png කියන්නේ පින්තූරයක්. JPEG කියන්නේ පින්තූරයක්. ওই විදිහ ආකාරයට තියෙනවා. එහෙනම් පුතේ උත්තරේ ගන්න වෙන්නේ MP3 කියන එක. 11ට දෙවෙනි උත්තරේ ගන්න වෙන්නේ. රයිට් එන්න පුතේ 12 වෙනි ප්‍රශ්නෙට වෙබ් පිටු නිර්මාණය සඳහා මූලික වන්නේ පහත සඳහන් කුමන භාෂාවද කියලා අහනවා. රයිට්. වෙබ්සයිට් එකක් නිර්මාණය කරන්න ඇවිල්ලා පුතේ මූලික වන්නේ ප්‍රධානම අපි අර සැකිල්ල හදන්නේ HTML කියන ලැන්ග්වේජ් එකකින්. HTML කියන ලැන්ග්වේජ් එකේ ඒ හදන සැකිල්ලට පුතේ ලස්සන පාට දාන්න අපි CSS කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරනවා. එතකොට වෙබ්සයිට් එකක් හදන්න මූලික වන්නේ HTML කියන ලැන්ග්වේජ් එක. C++, Java සහ Python කියලා කියන්නේ programming language. පුතේ HTML කියන්නේ markup language එකක්. ඔය HTML කියන දිග මේ කෙටි වචනේ දිග අර්ථය ඇවිල්ලා පුතේ hypertext markup language කියන එක. HTML එකේ දිග වචනේ ඇවිල්ලා පුතේ hypertext markup language කියන එක. right. එහෙනම් පුතේ උත්තරේ 3. එන්න 13 වෙනි ප්‍රශ්නෙට වෙබ් අඩවියකට පිවිසීම සඳහා පරිශීලකයෙකු භාවිත කරන්නේ පහත මුදුකාංග අතරින් කුමන මුදුකාංගයේද කියලා අහනවා. right. වෙබ් අඩවියකට පිවිසෙන්න පරිශීලකයා කියන්නේ පරිගණකයේ පාවිච්චි කරන පුද්ගලයා. පරිගණකයේ පාවිච්චි කරන පුද්ගලයා පාවිච්චි කරන්නේ මෙන්න මේ කියලා තියෙන මුදුකාංග අතරින් මොන මුදුකාංගයේද කියලා තමයි අපෙන් අහන්නේ. පුතේ පළවෙනි උත්තරේ කියනවා වදන් සකසනය. 2 පැතුරුම්පත 3 වෙබ් අතිදික්සුව 4 DBMS database කියලා කියනවා. දත්ත සමුදාය කළමනාකරන පද්ධති. right. වෙබ්සයිට් එකකට පිවිසෙනවා කියන්නේ පුතේ අපි ඒක ඇප් එකක්වත් නෙමෙයි.
එතකොට අපි වෙබ්සයිට් අඩවියකට පිවිසෙන්න අපි පාවිච්චි කරන්නේ වෙබ් අතිරික්සුවක්. වෙබ් අතිරික්සුවකින් අපි වෙබ්සයිට් වලට පිවිසෙනවා. මෙතන 1 සහ 2 උත්තර දෙක අපිට ගන්න බෑ. වදන් සකසන සහ පැතුරුම්පත් කියන්නේ අපි පාවිච්චි කරන software නිසා. දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියන්නේ අපි database manage කරන්න පාවිච්චි කරන දේවල්. වෙබ් අතිරික්සුවක් කරහා තමයි අපි වෙබ්සයිට් එකකට පිවිසෙන්න භාවිතා කරන්නේ. වෙබ් අතිරික්ස වලට උදාහරණ ගත්තට පස්සේ පුතේ Google Chrome එක, Microsoft Edge එක, Mozilla Firefox වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ 3. 14 වෙනි ප්‍රශ්නෙට එමු. දත්ත গুপ্তකේතනයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා අහන්න. right. පුතේ දත්ත කේතනය තියෙනවා සහ গুপ্তකේතනය කියලා කොටස් දෙකක් තියෙනවා. හරිද? එන්ක්‍රිප්ෂන් තියෙනවා, ඩික්‍රිප්ෂන් තියෙනවා. සෝරි දත්ත කේතනය සහ විකේතනය කියලා කොටස් දෙකක්. right. එතකොට මෙන්න මේ දත්ත গুপ্তකේතනය කරන එකේ ප්‍රධානම අරමුණ තමයි පුතේ දත්ත ටික ආරක්ෂා කරන. අර අපි කියන්නේ රහස් භාෂාවෙන් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් එක්ක රහසින් පණිවිඩ හොමාරු කරගන්න. තුන්වෙනි පාර්ශවයට අර දෙන්නත් එක්ක හොමාරු කරගන්න පණිවිඩය තේරුම් ගන්න බෑ. තවත් කෙනෙක්ට තේරුම් ගන්න බැරි වෙන්න දෙදෙනෙක් අතර තොරතුරු හොමාරු කරනවා. එතකොට මම රහසක් කියනවා තව කෙනෙක්ට. බලන් ඉන්න කෙනාට ඒ රහස තේරුම් ගන්න බෑ. එතකොට ඒ රහස දන්නේ දෙන්නෙක් අතර විතරයි. දත්තවල ආරක්ෂාව තියාගන්න අපි දත්ත කේතනය කරනවා. গুপ্ত කේතනය කරනවා. ඒ නිසා පුතේ දත්ත ආරක්ෂා කිරීම තමයි අපිට මෙතන ගන්න වෙන්නේ. දත්ත උපස්ත කරනවා කියලා කියන්නේ දත්ත දැන් මේ හිතන්නකෝ අපි WhatsApp වල සරලම බෑකප් කියලා එකක් තියෙනවා නේ. එතකොට අපි WhatsApp එක වෙන ෆෝන් එකකට දාගන්න යනකොට අපේ chat එක බෑකප් කරගෙන තියෙනවා. නැවත එහි තියෙන දේවල් අර ෆෝන් එකටත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න දත්ත උපස්ත කරනවා. right. අපි යමු 15 වෙනි ප්‍රශ්නෙට. හරි 15 වෙනි ප්‍රශ්නය ඇතුලේ කියනවා පුතේ IP ලිපිනයක මූලික අරමුණ මොකක්ද කියලා. right. IP ලිපිනයක් ඇවිල්ලා අපේ ගෙදරට අපේ ගෙවල් අඳුර ගන්න ඇඩ්‍රස් එකක් තියෙනවනේ නේ. ඒ වගේ පුතේ පරිගණක ජාල හඳුන ගන්න IP ලිපින තියෙනවා. එක එක පරිගණකයකට ආවේනික IP ලිපින වෙනස්. අපේ ගෙදර ඇඩ්‍රස් එක වගේම තමයි. ඒ හින්දා පුතේ IP ලිපිනයක මූලික අරමුණ තමයි පරිගණක ජාලයක උපාංග හඳුනා ගන්න එක. හරිද? එයාට විතරක් ආවේනිකයි IP ලිපිනයක්. IP ලිපිනයෙන් කරන්නේ පරිගණක ජාලයක උපාංගයක් හඳුනගන්නේ කොහොමද කියලා අපි බලනවා. මූලික අරමුණ අන්න ඒක. right. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ උත්තරේ අංක 1. එන්න පුතේ 16 වෙනි ප්‍රශ්නෙට පැතුරුම් පතක සූත්‍රයක් ආරම්භ කිරීමට භාවිතා කරනු ලබන පිළිගත හැකි සංකේත මොනවද කියලා අහනවා. right. පැතුරුම් පතක සූත්‍රයක් අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න පුතේ මේ සමාන ලකුණ අපි පාවිච්චි කරනවා. සමාන ලකුණ අනිවාර්යයෙන් පාවිච්චි කරනවා. ඊට අමතරව අපිට පිළිගන්න පුළුවන් සංකේත අහන්නේ එකතු කිරීම ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. බහුතරේ පාවිච්චි කරන්නේ අපි සමාන ලකුණ. එතකොට සමාන ලකුණ තියෙන හින්දා අපි උත්තර හොයනකොට සමහර පොයින්ට් දන්නේ නැති වෙන්න පුළුවන් නේ. හැබැයි දන්න පොයින්ට් එකක් තියෙනවනේ මොකක් හරි. දන්න පොයින්ට් එකෙන් අපි වැඩේට එන්න සමාන ලකුණ තියෙනවා නම් සමාන ලකුණ තියෙන ඒ උත්තරේ විතරනේ පුතේ. එහෙනම් හරි උත්තරේ ඒක. හරි. උත්තරේ 2. 14 පැතුරුම් පතක කුමන ශ්‍රිතයක් කෝෂ පරාසයක ඉහළම අගයේ සොයා ගන්නවද කියලා අහනවා. ඉහළම අගයේ හොයාගන්න. right. පැතුරුම් පත් කියන්නේ පුතේ Excel. Excel ඇවිල්ලා Excel වල අපි විවිධාකාර කොටස් පාවිච්චි කරනවා. හරිද? Excel වල ප්‍රධාන වශයෙන් සූත්‍ර වර්ග 3ක් කතා කරන්න තියෙනවා පුතේ. sorry 5ක් කතා කරන්න තියෙනවා. පළවෙනි වර්ගයේ තමයි sum. දෙවෙනි වර්ගය ඇවිල්ලා පුතේ average.
තුන්වෙනි වර්ගය ඇවිල්ලා max. හතරවෙනි වර්ගය ඇවිල්ලා min. පස්වෙනි වර්ගය ඇවිල්ලා count. පුතේ සම් එකෙන් අපිට කතා කරන්න තියෙනවා එකතු කරන දේ. හරිද? ඇවරේජ් එකෙන් අපි කතා කරනවා මොනවද? මධ්‍යන්‍යයක් හොයන සාමාන්‍යයක් හොයන දේවල්. මැක්ස් එකෙන් කතා කරනවා මොකක් හරි පරාසයක තියෙන විශාල මගේ නැත්නම් ඉහළ මගේ හොයන්න මැක්ස් පාවිච්චි කරනවා. ඒකෝස පරාසයක් ඇතුලේ තියෙන කුඩා මගේ හොයන්න අව මගේ හොයන්න අපි මින් පාවිච්චි කරනවා. කෝස පරාශයක් තුල තියෙන අගයන් කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා බලන කවුන්ට් කියන එකේනා පාවිච්චි කරනවා. ඔන්න ඔය කියන වර්ග පහ අපි පැතුරුම් පතක පාවිච්චි කරනවා ශිත විදිහට. එතකොට කෝස පරාශයක තියෙන ඉහළ මගේ හොයාගන්න අපි පාවිච්චි කරන්නේ මැක්ස් කියන කෙනා. උත්තරේ 3. මැක්ස් කියන කෙනා. රයිට් එන්න පුතේ 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නේ කියනවා කාලයක් සමග ප්‍රවණතා පෙන්වීමට පැතුරුම් පතක භාවිත කළ හැකි හොඳම ප්‍රස්ථාර වර්ගය කුමක්ද කියලා අහනවා. නේද? කාලයත් එක්ක ප්‍රවණතා පෙන්වන්න ප්‍රස්ථාර වර්ග කිහිපයයි. වටපස්ථාර, රේඛාපස්ථාර, තීරු ප්‍රස්ථාර, ඊට පස්සේ විසිරි තිත් සටහන් කියලා තියෙනවා. රයිට්. අපිට පුතේ වටපස්ථාරයක් අපි බහුලව පාවිච්චි කරන්නේ ප්‍රතිශතයක් විදිහට අගයන් පෙන්වන අවස්ථාවකදී. ප්‍රතිශතයක් විදිහට අගයන් පෙන්වන අවස්ථාවකදී භාවිතා කරනවා. පුතේ අපි ඇවිල්ලා රේඛාපස්ථාර පාවිච්චි කරන්නේ අපි රේඛීයව මොනවා හරි දෙයක් ලයින් එකක් විදිහට පෙන්වන වෙලාවකදී. රයිට්. අපි මේක බහුලව පාවිච්චි කරන තැනක් තමයි රේඛාපස්ථාර පුතේ. ක්‍රිකට් මැච් වල ටීම් දෙක අතර ලකුණු සංසන්දනය කරනකොට රේඛාපස්ථාර පෙන්වනවා. හරිද? තීරුපස්ථාර ඇවිල්ලා අපි භාෂාවට දන්නවා. නේ තීරුවක් විදිහට. දැන් පන්තියේ අද දවසේ ගැහැණු ළමයි සහ පිරිමි ළමයි ගත්තාම තියෙන ප්‍රමාණය පෙන්වනවා තීරුපස්ථාර වලින්. රයිට්. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ විල්ලා කාලය සමග ප්‍රවණතා පෙන්වන්න පැතුරුම් පතක පාවිච්චි කරන හොඳම ප්‍රස්තාවය. කාලයත් එක්ක මෙන්න මේ අවුරුද්දේ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. ඊළඟ අවුරුද්දේ මෙච්චර ප්‍රමාණයක්. කෝකත් එක්ක හොඳටම පෙන්වන්න පුළුවන් රේඛා ප්‍රස්තාර වලින්. උත්තරේ 2 රේඛා ප්‍රස්තාර. 19 අහනවා පුතේ පැතුරුම් පතක වළංගු කෝෂ පරාස යොමුවක් වන්නේ පහත සඳහන් කවරක්ද? වළංගු කෝෂ පරාස යොමු. පුතේ කෝෂ පරාසයක් අපි ලියනකොට ලියන ආකාර දෙකක් තියෙනවා. ලොකු පරාසයක් ලියනවා නම් අපිට ගන්න පුළුවන් ඩොට් එකක් ගන්නවා. ඩොට් එකක් ගන්නවා. නැත්තම් 4ක් 5ක් එක දිගට පෙන්වන්න වගේ නම් ක්‍රමාවක් දාන්න. මෙන්න මෙහෙම ක්‍රමාවකින් අපි වෙන් කරන්න පුළුවන්. ක්‍රමාවක් හෝ ඩොට් එක තමයි අපි වළංගු කෝෂ පරාසයක් විදිහට හඳුන්වන්නේ. දැන් ලොකු ප්‍රමාණයක් නම් පුතේ ක්‍රමාදදා ඔක්කොම ලියන්න බෑනේ අපිට. අපිට කෝෂ පරාසයක් කියලා ගානේ කියලා තියෙනවා. එහෙනම් අපිට එන්නේ ඩොට් දෙකක්. අනිවාර්යෙන් උත්තරේ ගන්න වෙන්නේ A1 ඩොට් එකක් A10 කියලා තියෙන දෙවැනි උත්තරේ. දෙවැනි උත්තරේ. රයිට් එන්න 20 වෙනි ප්‍රශ්නෙට. ජාල සම්බන්ධව කලාප පළලයන්ෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා කියනවා. පුතේ කලාප පළල කියලා කියන්නේ යම්කිසි මොනවාම හරි කාල පරාසයක් නැත්නම් කාලයක් ඇතුලේ මොනවා හරි අපි ජාලයක් කියලා කියන්නේ පරිගණක දෙකක් අතර පරිගණක කිහිපයක් එකට එකතු වෙලා ජාලයක් හැදෙනවා. පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට එකතු වෙලා ජාලයක් හැදෙනවා. එතකොට දැන් මෙතන අහන්නේ නෙට්වර්ක් එකක කලාප පළල කියලා කියන්නේ මොකක්ද කියලානේ අහන්නේ. මොනවාම හරි කලාප නැත්නම් කාලයක් තුල ජාලයක් කරහා සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දත්ත ප්‍රමාණයට පුතේ අපි කියනවා කලාප පළල කියලා.
යාර අපි මං කියනවා තප්පරයක්. තප්පරයක් ඇතුළත මෙන්න මේ ජාලයෙන් මෙන්න මෙච්චර දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. එතකොට අපි ඒකට කියනවා කලාප පළලක් කියලා. හරිද? එතකොට මේකේ උත්තරේට ගන්න වෙන්නේ අපිට එක කියන උත්තරේ. ජාල කේබලයක භෞතික ප්‍රමාණයේ තියෙනවා රැහැන් රහිත සංඥාවක සංඛ්‍යාතයේ තියෙනවා ජාලයකට සම්බන්ධ කර ඇති උපාංග ගණන තියෙනවා. අපිට ඒවා කලාප පළල විදිහට ගන්න විදිහක් නැහැ. උත්තරේ 1. 21 වෙනි ප්‍රශ්නෙට එන්න. 21 වෙනි ප්‍රශ්නේ කියනවා ගිනි පවුරක ප්‍රධාන කාර්ය මොකක්ද කියලා අහනවා. ගිනි පවුරක් ෆයර්වෝල් එක. පුතේ අන්තර්ජාලය තියෙනවා පරිගණක කිහිපයක් තියෙනවා පරිගණක ජාලය තියෙනවා. ඒකට රවුටරයක් කරහා අන්තර්ජාලයෙන් තොරතුරු හම්බ වෙනවනේ අපිට. එතකොට අපිට තියෙන මොකක් හරි ජාලයකින් ජාලය තුලට එහෙම නැත්නම් ජාලය එතනින් එළියට හරිද පැමිණෙනවනේ එහෙම නැත්නම් එන දත්ත තියෙනවනේ මොනවා හරි අන්න ඒ දත්ත ප්‍රමාණය මොනවද එන්නේ මොන දත්තද මේව ගන්න හොඳද නරකද කියලා පරීක්ෂා කරන්නේ ගිනි පවුරක් කරා ගිනි පවුරක් කියන්නේ පරිගණකයට ආරක්ෂක පද්ධතියක් විදිහට අපි පාවිච්චි කරනවා හරිද පරිගණකයට ආරක්ෂාවක් කියනවා පරිගණකයට ඇතුළට එන්නේ මොනවද පරිගණකයෙන් එළියට එතනින් යන්නේ මොකද පිටතට හා ජාලය තුලට පැමිණෙන දත්ත පරීක්ෂා කරන්නේ නිරීක්ෂණය කරන්නේ ගිනි පවුරකින්. එතකොට පුතේ උත්තරේට ගන්න වෙන්නේ දෙවැනි උත්තරේ. දෙවැනි උත්තරේ. 22 දත්ත සමුදායක ඇති වගුවක ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද කියලා අහනවා. දත්ත සමුදායක තියෙන වගුවක ප්‍රාථමික යතුර යනු කුමක්ද? right. පුතේ මම මෙහෙම කියන්නම්. ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ වගුවක් තියෙනවා. හරිද? වගුවක් ඇතුලේ ශේෂ්ත්‍ර තියෙනවනේ. right. ශේෂ්ත්‍ර ටිකක් තියෙනවා. එතකොට මම හිතන්න මම කියන්න ශිෂ්‍ය වගුව කියලා. හරිද? ශිෂ්‍යයට පාසලක ශිෂ්‍ය වගුව. ශිෂ්‍යයට ඇතුළත් වීමේ අංකයක් තියෙනවා, නමක් තියෙනවා, ඇඩ්‍රස් එකක් තියෙනවා, ශිෂ්‍යයට අදාළ ශ්‍රේණියක් තියෙනවා. උපන් දිනේ ඔක්කොම තියෙනවා කියලා හිතන්නකො. right. එතකොට ඇවිල්ලා පුතේ මෙන්න මේ කියන ශිෂ්‍ය වගුව ඇතුලේ එක ශිෂ්‍යයෙක්ගේ විස්තර ලියනවනේ එක රෙකෝඩ් මේක අපි අන්න ඒකකට කියනවා රෙකෝඩ් එකක් කියලා. එක ශිෂ්‍යයෙක්ගේ විස්තර ලියන එකට කියනවා එක රෙකෝඩ් එකක්. එතකොට ඒ ශිෂ්‍යව අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරනව කාවද ප්‍රාථමික යතුරක්. ඒ කියන්නේ ශිෂ්‍යව අනන්‍යව නෙමෙයි ඇත්තටම බැලුවොත් එක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න තමයි අපි කාවද පාවිච්චි කරන්නේ. ප්‍රාථමික යතුර පාවිච්චි කරන්නේ. right. එතකොට වගුවක් ගත්තට පස්සේ වගුවක් ඇතුලේ අන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන ශේෂ්ත්‍රයට කියනවා අපි ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් කියලා. හරිද? දැන් මම ගත්ත උදාහරණේ ශිෂ්‍ය වගුව ඇතුලේ පුතේ පාසලක නම් මොනවද ශිෂ්‍යයන්ට දෙන්නේ අනන්‍යව හඳුනා ගන්න? ඇතුළත් වීමේ අංකය. right. ඔයාට දෙන ඇතුළත් වීමේ අංකේ තියෙන්නේ ඔයා ළඟ විතරයි. ඔයාගේ ඇතුළත් වීමේ අංකයෙන් පාසලේ තවත් ළමයෙක් නැහැ. එහෙනම් එක ඇතුළත් වීමේ අංකයක් තියෙන එක ළමයෙක් ගාව විතරයි. right. අපිට ඕකට නම ගන්න බෑනේ. ඇයි? එකම නම තියෙන ළමයි කීප දෙනෙක් පාසල ඇතුළේ ඉන්න පුළුවන් නේ. එතකොට අපිට ඇඩ්‍රස් එක ගන්නත් බෑ. ඇයි? එකම ගෙදර ළමයි දෙතුන් දෙනෙක් පාසලට එන්න පුළුවන්. උපන් දිනේ ගන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා අපිට ওই වගේ තැනකදී ප්‍රාථමික යතුර කියන්නේ වගුවට ආවෙනික අනන්‍ය වෙච්ච ඒ වගුවේ තියෙන රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් යතුර පුතේ ප්‍රාථමික යතුර. වගුවකට ප්‍රාථමික යතුරු එකක් තියෙන්නත් පුළුවන් දෙකක් තියෙන්නත් පුළුවන්. ඒක වගුව මත රඳා පවතින දෙයක්. right. එහෙනම් ප්‍රාථමික යතුරු කිසි විටකත් පුතේ අනුපිටපත් වෙලා නැහැ. ඒ කියන්නේ නැවත ලියවෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි එයා ප්‍රාථමික යතුරක් කියන්නේ. පාසල් ශිෂ්‍ය වගුවේ නම් ඇතුළත් වීමේ අංකේ තමයි ප්‍රාථමික යතුරු කියලා ගන්නෙ. නැවත ලියවෙන්නේ නැති නිසා. පැහැදිලිද කතන්දරේ? ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ පුතේ රෙකෝඩයක් සඳහා අනන්‍ය හඳුනා ගැනීමකි. රෙකෝඩයක් සඳහා අනන්‍ය හඳුනා ගැනීමකි.
ශේෂ්ත්‍රයක් අනන්නේ හඳුනගන්නේ නැහැ පුතේ. ශේෂ්ත්‍රයක් කියන්නේ වගුවක මොකක්ද? වගුවක් ගත්තට පස්සේ මේ පහළට මෙන්න මේ එක ශේෂ්ත්‍රයක්. මෙයා එක ශේෂ්ත්‍රයක්. මෙයා තව ශේෂ්ත්‍රයක්. රෙකෝඩයක් කියන්නේ මේ පැත්තට තියෙන එක. ඒ හින්දා අපිට ශේෂ්ත්‍ර අනන්නේ හඳුන ගන්න දෙයක් නෑ. අපිට ඕනේ රෙකෝඩයක් අනන්නේ හඳුන ගන්න පමණයි. හරි. එන්න පුතේ 23 වෙනි ප්‍රශ්නෙට. right 23 වෙනි ප්‍රශ්නේ කියනවා URL හි ඇති වසම් නාමය මොකක්ද කියලා. නේද? URL හි ඇති වසම් නාමය මොකක්ද කියලා අහනවා. right පුතේ http තියෙනවා www.example.com එලයිරා path කියලා තියෙනවා. වසම් නාමය නැත්තම් අපි මුලින් මෙමුකෝ http කියන්නේ මොකක්ද කියලා බලන්න. http කියන්නේ නියමාවලිය. නියමාවලිය ප්‍රොටෝකෝල් කියලා අපි කියනවා. ප්‍රොටෝකෝල් එක තමයි http කියලා කියන්නේ. ඊළඟට තියෙනවානේ පුතේ අර www.මොකක් හරි.com.lk මොකක් හරි දෙයක්. අන්න ඒක තමයි පුතේ ඩොමේන් එක හෙවත් වසම් නාමය කියලා අපි කියන්නේ. ඩොමේන් එක හෙවත් වසම් නාමය කියලා කියන්නේ. හරිද? ඊළඟට එතනින් පස්සේ දැන් උතන නම් පාත් තියෙනවා තව මොනවා හරි එන්න ඉස්සරහට එන්න පුළුවන්. එතකොට අපි ඒවට නාමාවලියක් කියලා කියනවා. හරිද? එතකොට උතන අපිට ගන්න වෙන්නේ www.example.com කියන එක්කෙනා තමයි වසම් නාමයේ විදිහට ගන්න වෙන්නේ. විසි හතරවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ වීඩියෝ සංස්කරණ සන්දර්භය තුල රෙන්ඩරින් යනු කුමක්ද කියලා අහනවා. වීඩියෝ සංස්කරණ සන්දර්භය තුල රෙන්ඩරින් කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. right වීඩියෝවකට උපරැසි එකතු කරනවා උපරැසි එකතු කරනවා කියන්නේ මොකද්ද? සබ්ස් අපි දැන් කියන්නේ අර මේ සබ්ටයිටල් දානවා කිය. සිංහල මේ ෆිල්ම් එක ඉංග්‍රීසි වලින් යනවනම් සිංහලෙන් අපි උපරැසි දානවානේ. වීඩියෝවක ශබ්ද සීරු මාරු කරනවා. 3 වීඩියෝ ව්‍යාපෘතියක් අවසාන ආකෘතියට අපනයනය කිරීමේ ක්‍රියාවලිය. 4 වීඩියෝ පටයක් කුඩා කොටස් වලට කැපීම. එතකොට අපෙන් ප්‍රශ්නේ අහනවා වීඩියෝ රෙන්ඩරින් කරනවා කියන්නේ මොකක්ද කියලා කියන්නේ අහනවා. වීඩියෝ රෙන්ඩරින් කියලා කියන්නේ පුතේ වීඩියෝ ව්‍යාපෘතියක් අවසාන ආකෘතියට එක්ස්පෝර්ට් කරන process එකට අපි කියනවා රෙන්ඩරින් එකක් කියලා. අවසාන ආකෘතියට එක්ස්පෝර්ට් කරන process එක. ඒකට උත්තරේ 3. එන්න 25 වෙනි ප්‍රශ්නෙට පුතේ පාසලක සිසුන්ගේ විභාග ලකුණු වලට අදාළ දත්ත සහ තොරතුරු පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. right ඉහත ප්‍රකාශයන්හි දත්ත සහ තොරතුරු නිවැරදිව වෙන් කර දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහනවා. right 25 වෙනි ප්‍රශ්නේ. A 72 62 88 91 යනු විභාගයක සිසුන්ගේ අමු ලකුණු වේ. හරි. අමු ලකුණු කියන්නේ ඒක සිසුන්ගේ ලකුණු කියලා කියන්නේ ඕක හරි අමු ලකුණු තමයි. ඒ කියන්නේ අමු ලකුණු කියන්නේ සකස් කරලා නැති ඔහේ නිකන් තියෙන ලකුණු ටික. ඔව්. හරි. පන්තියේ සාමාන්‍ය ලකුණු 79 යනු සාරාංශගත ප්‍රතිඵලයක්ලු. පන්තියක සාමාන්‍ය ලකුණු 75යි. අර ඕගොල්ලන්ගේ රෙකෝඩ් බුක් එකේ දානවනේ ඔයාගේ සාමාන්‍ය ලකුණු මෙච්චරයි පන්තියේ පළවෙනියගේ සාමාන්‍ය ලකුණු මෙච්චරයි. එතකොට පන්තියේ පළවෙනියගේ සාමාන්‍ය ලකුණු හොයන්නේ ඒ පන්තියේ පළවෙනිය හොයාගෙන පළවෙනිය ගත්ත ලකුණු ප්‍රමාණය මුළු ලකුණු ප්‍රමාණය බෙදනවා විෂයන් ප්‍රමාණයෙන්. එතකොට එනවා පන්තියේ පළවෙනියගේ ලකුණු ප්‍රමාණය. එතකොට පුතේ අපි දත්ත ගොඩක් එකට එකතු කළා සකස් කිරීමකට ලක් කළානේ ඔය සාමාන්‍ය ලකුණු 79යි කියලා හොයාගෙන තියෙන්නේ. අපි ඕකට කියනවා පුතේ මොකක් කියලාද? තොරතුරක් කියලා. එහෙනම් පුතේ B කියන්නේ තොරතුරක්. A කියන්නේ දත්තයක්. C පන්තියේ වැඩිම ලකුණු 91ලු. වැඩිම ලකුණු හොයන්නේ කොහොමද පුතේ? පන්තියේ ළමයි 30ක් ඉන්නවා. ගණන් වලට වැඩිම ලකුණු හොයන්න යනවා.
කොහොමද අපිට ඕක හොයන්න වෙන්නේ? පන්තියේ සියලුම ළමයින්ගේ ගණන් ලකුණු බලන්න වෙනවනේ. එහෙනම් දත්ත ගොඩක් එකතු කරලා තමයි වැඩිම ලකුණු හොයන්න වෙන්නේ. වැඩිම ලකුණු කියන්නේ කවුද? තොරතුරක්. D සිසුන් 4 දෙනෙකු විසින් ලබාගත් ලකුණු 55 75 65 සහ 85 මොනවටද? කොහොමද සිසුන් 4 දෙනෙක්ගේ ලකුණු වලින් අපිට නිගමනයකට ලැබෙන්න බෑ පුතේ. එහෙනම් එයා දත්තයක්. A සහ D දත්ත වේ, B සහ C තොරතුරු වේ. උත්තරේ 1. උත්තරේ 1. එන්න 26 වෙනි ප්‍රශ්නෙට වීඩියෝ සංස්කරණයේදී කට් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. වීඩියෝ සංස්කරණයේදී කට් කියලා කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. රයිට් කට් කරනවා කියන්නේ මොකක්ද පුතේ? අපි වීඩියෝ එඩිට් කරනකොට දැන් ඔයාලා වීඩියෝ එඩිට් කරන හොඳම ටූල් එක තමයි CapCut. CapCut වල කට් කරන්නේ කොහොමද? ශ්‍රව්‍ය පතේක ශබ්දය වැඩි කරන්න. ශබ්දය වැඩි කරන්න කට් කරන්නේ නැහැ අර ඔඩියෝ වලට ගිහිල්ලා එතන පරාසය වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. වීඩියෝ ක්ලිප් එකකට ෆිල්ටර් එකක් එකතු කරන්න නෑ නේ පුතේ. ෆිල්ටර් එකකට අපි ෆිල්ටර්ස් එකතු කරන්න කෙලින්ම ෆිල්ටර්ස් යනවනේ නේ. වීඩියෝ ක්ලිප් එකක් කොටස් දෙකකට බෙදන්න. අන්න කට් කරනවා. ඔයාට වීඩියෝ එක විනාඩි 2යි විනාඩි කඩා ගන්න ඕනේ. විනාඩියක් තියෙන තැනට ගෙනිහිල්ලා මවුස් පොයින්ට් එක කට් කරනවා. අන්න දෙකකට කැඩෙනවා පුතේ. වීඩියෝවක දීප්තිය සකස් කරන්න නම් බ්‍රයිට්නස් එක තමයි අපි වැඩි කරන්නේ. නැත්තම් සෙටින් වල එක එක ඒවා වැඩි කරන්න පුළුවන්. හදන්න පුළුවන්. එහෙනම් පුතේ වීඩියෝ ක්ලිප් එකක් කොටස් දෙකකට බෙදීම තමයි කට් කරනවා කියලා අපිට මෙතන කියන්නේ. 26 උත්තරේ 3. 26 උත්තරේ 3. මේ ප්‍රශ්න හරි ලේසි. අහලා තියෙන කොටස් හරි ලේසි. එතකොට කල්පනාවෙන් උත්තර ලියන්න තමයි ඕනේ. එන්න 27 වෙනි ප්‍රශ්නෙට 27 වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ Microsoft PowerPoint හි slide master කියලා කියන්නේ කවුද කියලා අහනවා. slide master කියන්නේ කවුද කියලා අහන්නේ. right. පුතේ PowerPoint වල අපි කියනවා design and layout එක සකස් කරන්න slide master කියන කෙනා පාවිච්චි කරනවා. design එක සහ layout එක සකස් කරන්න පාවිච්චි කරනවා. පළවෙනි උත්තරයට එන්න සජීවීකරණ නිර්මාණය සඳහා යොදා ගන්නා විශේෂාංගයක්ලු. ඇනිමේෂන් ටික නිර්මාණය කරන්න යොදා ගන්න විශේෂාංගය නේ පුතේ. ඇනිමේෂන් වලදී එම විශේෂාංග නේ. ඇනිමේෂන් එක අපි කාගාවටද යන්නේ? ඇනිමේෂන් එක හදානකොට අපි යනවා අර උඩම තියෙනවා ටැබ් බාර් එකේ ඇනිමේෂන් කියන ඇනිමේෂන් එකට ගිහින් අදාළ ඇනිමේෂන් එක තෝරන්න පුළුවන්. කදා සඳහා සමස්ත සැලසුම සහ පිරිසැලසුම සැකසීමට යොදා ගන්නා මෙවලමක්. ඔව් හරි. ෆ්ලිප් ආර්ට් පුස්තකාලයක් නෑ. සංක්‍රාන්ති කළමනාකරණය සඳහා යොදා ගන්නා විශේෂාංගයක්. ට්‍රාන්සිෂන්ස් ඒකත් එහෙමම තමයි පුතේ. අර උඩ ටැබ් වල තියෙනවා ට්‍රාන්සිෂන්ස් කියලා. ට්‍රාන්සිෂන් වලදී අපි ට්‍රාන්සිෂන් අදාළ දේවල් පාවිච්චි කරනවා. ස්ලයිඩ් මාස්ටර් පාවිච්චි කරන්නේ. උත්තරේ 2. උත්තරේ 2. එන්න 28 වෙනි ප්‍රශ්නෙට සමර්පණ මුදුකාංගයක ස්පීකර් නෝට්ස් යනු කුමක්ද? ප්‍රසන්ටේෂන් එකක පුතේ ස්පීකර් නෝට් කියලා කියන්නේ මොකක්ද කියලා 28 වෙනි ප්‍රශ්නේ අහනවා. right ස්පීකර් නෝට් කියලා කියන්නේ මොකක්ද පුතේ? ඔයා ප්‍රසන්ටේෂන් එකක් හදනකොට ඔයාට විතරක් පේන්න සටහන් කරගන්න පුළුවන් කොටාසයක් තියෙනවා. අන්න ඒකට කියනවා ස්පීකර් නෝට් කියලා. හරිද? ඔයාට පේන්න විතරක් ඒ කොටස් ටික සකස් කරගන්නවා. හරි. ඒවා ඒ කියන්නේ ඔඩියන්ස් එකට පේන්නේ නැහැ. ඉදිරිපත් කරන්නට විතරයි ස්පීකර් නෝට්ස් ටික පේන්නේ. උත්තරේ 3. එන්න 29 වෙනි ප්‍රශ්නෙට සමර්පණ මුදුකාංගයේ ස්ලයිඩ් ෂෝ කරන එකේ අරමුණ මොකක්ද කියලා අහනවා. ඇයි අපි ස්ලයිඩ් ෂෝ කරනවා ඇත්තේ පුතේ? නිකන් ස්ලයිඩ් ෂෝ කරන්නේ නෑනේ අපි. ඇයි අපි ස්ලයිඩ් ෂෝ කරනවා? ඇත්තටම අපි ස්ලයිඩ් ෂෝ කරන්නේ ප්‍රසන්ටේෂන් එකක් සමර්පණයක්
අර ස්ලයිඩ් ෂෝ කරාට පස්සේ සම්පූර්ණ ස්ක්‍රීන් එකේම අපිට මේක යන්න පුළුවන් වෙන දේවල් වලට යන්නේ නැතුව නේ. එතකොට අපි මේක ස්ලයිඩ් ෂෝ කරන්න හේතුව තමයි කදා අන්තර්ගතයේ සංස්කරණය කරන්න. අන්තර්ගතයේ සංස්කරණය කරනවා නම් ස්ලයිඩ් ෂෝ කරන්නේ. අපි එහෙනම් එඩිට් එතනින්ම අර ස්ලයිඩ් ෂෝ කරපු තැනකදී නම් ESC කීයක ඔබලා සාමාන්‍ය ඉඳපු තත්ත්වයටපත් වෙනවා. right එහෙනම් සැබෑ සමර්පණයේදී දිස්වන පරිදි කදා බැලීම සහ ඉදිරිපත් කිරීමකදී තමයි අපි ස්ලයිඩ් ෂෝ කරන්නේ. සම්පූර්ණ ස්ක්‍රීන් එක පුරාවටම ස්ලයිඩ් ෂෝ කරාම මේක පෙන්වනවා. කදා මුද්‍රණය කරන්න print වලට යනවා පුතේ. ඩිසයින් තීම් යොදන්න අපි ස්ලයිඩ් ෂෝ කරන්නේ නැහැ. උත්තරේ දෙක. එන්න පුතේ 30 වෙනි ප්‍රශ්නෙට. 30 වෙනි ප්‍රශ්නේ කියනවා 30 වෙනි ප්‍රශ්නේ කියනවා xyz යනු x.y ධන not z ප්‍රකාශයේ බූලිය විචල්්‍ය තුනක්. xyz සඳහා යන විචල්‍යයන් සඳහා පහත අගය පැවරුම් සලකා බලන්න. ඉහත අගයේ පැවරුම් වලින් ප්‍රකාශනය සඳහා බිඳුව අගය ලබා දෙන්නේ කවුද කියලා අහනවා. අන්න අර ප්‍රකාශනයේට බිඳුව කියන වැලියු එක දෙන්නේ කවුද කියලා තමයි අහන්නේ. මොකක්ද පුතේ අපිට මෙතන කරන්න වෙන්නේ? x ධන x dot y ධන not z කියලානේ පුතේ තියෙන්නේ නේද? බූලිය විචල්්‍ය තුනක්ලු එක එක අගයන් දෙනමයි කියලා කියනවා. ඒ අවස්ථාවේදී කියනවා x වලගේ බිඳුවයි y වලගේ බිඳුවයි z වලගේ එකයි. z වලගේ එකයි. ගාණේ අහන්නේ මොකක්ද? ප්‍රකාශයේ අන්තිම උත්තරේ බිඳුවක් වෙන්නේ කවුද කියලා තමයි අහන්නේ. right. බිඳුවයි. ඒ කියන්නේ x බිඳුවයි y බිඳුවයි කියන්නේ මෙතන උත්තරේ බිඳුවම තමයි. බිඳුවට එකතු කරන්නලු පුතේ z වලගේ එකයි. එකට not එකක් දැම්මම එය බිඳුවක් වෙනව නේද? ඔව් එයත් බිඳුවක් එනවා. බිඳුවයි. දැන් බිඳුව නැද්ද? උනා. එහෙනම් ඒ වල උත්තරේ අපිට තියාගන්න පුළුවන්. අපි යමු ඊළඟ උත්තරේට කමක් නැහැ උනා. right. ඊළඟ උත්තරේට එමු. දෙවෙනි එකේ කියනවා x වලගේ 1යි y වලගේත් 1යි. x වලගේ 1යි y වලගේ 1යි z වලගේත් 1යි. හොඳටම දන්නවා පුතේ එක එකෙන් ගුණ කරාම උත්තරේ 1යි. z වල 1යි නම් එන්නේ not එක බිඳුවයි. එකට බිඳුවක් එකතු කරාට පස්සේ උත්තරේ කීයද? ඕනිම සංඛ්‍යාවකට එකක් එකතු වෙනවා නම් උත්තරේ 1යි. එහෙනම් යව ගන්න පුළුවන්ද? බෑ. b ව කපලා දාන්න පුළුවන්. A ගත්ත හැකි B ව කැපුවා. එන්න අපි C වරම් බලමු. C ට කියනවා බිඳුවයි එකයි බිඳුවයි. බිඳුවයි එකයි බිඳුවයිලු. right. ඕනිම සංඛ්‍යාවක් පුතේ ගුණ කරනකොට බිඳුව ගෑවිලා හරි තියෙනවා නම් උත්තරේ කීයද? බිඳුවයි. එහෙනම් මෙතනගේ බිඳුවයි පුතේ. ඉසෙට්ටලගේ බිඳුවයි ඒකේ not එක කියන්නේ පුතේ එකයි. බිඳුවයි එකයි එකතු කරාම එකයි. එහෙනම් C වලගියත් අපිට එකයි කියලා තමයි එන්නේ. මෙතනට ගන්න බෑ. මෙහෙම මතක තියාගන්න පුතේ. ගුණ කිරීමකදී බිඳුව ගෑවිලා හරි තියෙනවා නම් උත්තරේ බිඳුවයි. එකතු කරන ස්ථානයකදී එක කොහේ හරි ගෑවිලා තියෙනවා නම් උත්තරේ එකයි. එන්න පුතේ D. D වල කියනවා x වල එකයි y වල බිඳුවයි z වලත් බිඳුවයි. right. මම මොකද්ද කිව්වේ? බිඳුව ගෑවිලා හරි තියෙනවා නම් ගුණ කරද්දී උත්තරේ බිඳුවයි. මෙයා බිඳුවයි කියන්නේ මෙයාගේ අගේ එකයි. ඒ කියන්නේ එතනත් උත්තරේ මේක නේද පුතේ? එහෙනම් උත්තරේ A පමණයි. කතන්දරේ පැහැදිලි කියලා මම හිතනවා ඔය ටික. හරි.